Hi guys, I'm your notepad boy. ඔන්න ඉතින් අද මම අරන් ආවේ One Punch Man manga එකේ 21 වෙනි සිංහල review එක. ඉතින් ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එක ඉවර වුණේ ටත්සුමාකිගේ සයිටමාගේ රොමැන්ටික් වලිය ඉවර වෙනවත් එක්කම කියලා. ඉතින් වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ වලියෙන් පස්සේ manga එක ඇතුලේ මොනවද වෙන්නේ කියලා. manga එකට යද්දිම අපිට පෙන්නනවා ටත්සුමාකිත් එක්ක වලියෙන් හෙම්බත් වෙලා ගෙදර එන සයිටමාව. ඒ වගේම පොර කියනවා මං අලුත් සබත්තු දෙකකුයි ඇඳුම් ටිකකුයි ගත්තා නම් හොඳයි වගේ කියලා. ඒත් එක්කම අපිට බලාගන්න පුළුවන් සයිට් මාගේ ගෙදරට වෙලා පොර එනකම් බලන් හිටියේ ඒ ක්ලාස් හීරෝස්ලා ටිකව. ඒ වගේම ෆෝටෝ එක පාරටම ඉස්සරහට පැනලා කියනවා ඔයාට ඇඳුම් ගන්න ඕනේද? මෙතන සුපිරි ඇඳුම් කඩ ටිකක් තියෙනවා. ඕන්නම් මං ඔයාව එක්කන් යන්නම් කියලා. සයිට් මා කියනවා මොකද මේ එක පාරටම ඔබ මාව බය කරනවා කියලා. ඉතින් ඒත් එක්කම අපිට රිවීල් වෙනවා මේ ෆෝටෝ එකාරයා මෙච්චර බය වෙලා ඉන්නේ පොර අර සටන අතරතුර සයිට් මා කොච්චර පවර්ෆුල්ද කියලා දැනගත්ත නිසා කියලා. ඊළඟට පෙන්වනවා ෆුබුකි වීරයන්ගේ සංගමයේ ඉහළ නිලධාරියෙක්ට හොඳටම දෙහි කපන විදිය. ඒක කියනවා මොකද්ද මේකේ තේරුම? තව පොඩ්ඩෙන් මගේ කණ්ඩායමේ හැමෝම රාක්ෂයන්ගේ කෑමක් බවට පත් වෙනවා. මේ රාක්ෂව මූලස්ථානයේම තියාගෙන එයාලව පෝෂණය කරන්න හේතුව මොකද්ද කියලා. නිලධාරියා කියනවා ඒ රාක්ෂයන්ව අපි තියාගත්තේ මෙටල් නයිට්ගේ අලුත්ම ආයුධ ටිකක් පරීක්ෂා කරන්න කියලා. ෆුබුකි කියනවා මට නම් ආරංචි වුණේ ඔයා ඒ රාක්ෂයන්ව වෙන සමාගමකට විකුණන්න යනවා කියලා. ඒක අහලා තමන්ගේ සියලුම රහස් ෆුබුකි දන්නවා කියලා දැනගත්ත නිලධාරියා අහනවා ඔයාට මොනවද ඕනේ කියලා. ෆුබුකි කියනවා මට ඕනේ මේ විකාර සටනින් විසි වෙලා ගිය සුන්බුන් ටිකකින් එක දෙයක්. ඒක දුන්නොත් මට මේ කිසි දෙයක් දන්නේ නැති විදිහට පාඩුවේ ඉන්න පුළුවන් කියලා. නිලධාරියා කියනවා හොඳයි එහෙනම් කියලා. ඊළඟට අපිට රිවීල් වෙනවා ෆුබුකි අර නිලධාරියාගෙන් ඉල්ලලා තියෙන්නේ වෙන මොකුත් නෙමේ සයිකොස්ව කියලා. කොහොම හරි ෆුබුකි සයිකොස්ව අරන් යන්නේ ඇයි කියලා මෙතනදී අපිට මංගා එකෙන් කිසිම ක්ලූ එකක් දෙන්නේ නැහැ. ඊළඟට පෙන්නනවා ටත්සුමාකිගේ සයිටමාගේ සටනින් නගරයට වුණ හානිය ගැන රිපෝට් කරන නිවුස් ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේම උන්ට කිසිම අදහසක් නැහැ මෙතන සයිටමා හිටියා කියලා. නිවුස් එක යන්නේ යක්ෂ මට්ටමේ රාක්ෂය කිහිපයක් වීරයන්ගේ සංගමේ මූලස්ථානයට පහර දීමත් සමග ටත්සුමාකි තනියම මේ යක්ෂයන්ව පැරැද්දුවා කියලා. සයිටමා කියන මොන අමූලික බොරුවක් දෙයක් මේ අර ගෑණි පිස්සුනට අද්දි මමයි ඒකියව නැවැත්තුවේ. මුන් පැහැදිලිවම මාවනේ මෙතන යක්ෂෙක් ගානට දාලා තියෙන්නේ කියලා. ඒත් එක්කම රිපෝටර් කියනවා මේ සටනින් යෙන් බිලියන ගානක පාඩුවක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ සයිටමා කියනවා සමහර විට එයාලා එහෙම හිතන එකත් කමක් නැහැ. මේ හැම දෙයකම ක්‍රෙඩිට් එක ටත්සුමාකිට ලැබෙන්න ඕනේ කියලා. මේක අහපු ජේනොස් එකපාරටම පොරගේ නෝට්බුක් එක එළියට අරගෙන මොන හරි ලියන ගමන් කියනවා ගුරුතුමාගේ හදවතේ තියෙන ත්‍යාගශීලී බව ගැන මම සටහන් කරගන්න ඕනේ කියලා. ඊළඟට පෙන්නනවා වීරයන්ගේ සංගමයේ ඉහළ නිලධාරීන් ටිකකුයි ටත්සුමාකි අතරයි වෙන සංවාදයක්. මෙතනදී ටත්සුමාකි කියනවා සයිකොස් අතුරුදහන් වෙච්ච එක මගේ වැරැද්දක්. මං එයාව හොයාගන්න. මම මේකේ වගකීම බාර ගන්නවා. වෙන වීරයන්ව කාවවත් මේකට එකතු කරගන්න එපා. එයාලා මට බාධාවක් වෙනවා විතරයි කියලා. මේක අහන් හිටපු සයිකොස් හොරෙන් ෆුබුකිට බාර දුන්න ඉහළ නිලධාරියා කියනවා මේක නම් හිතා ගන්නවත් බෑ. අද ඔයා ගොඩක් හොඳ වෙලා වැරද්දත් පිළිගත්තා කියලා. ටත්සුමාකි කියනවා අද මං ඉන්නේ ගොඩක් හොඳ මූඩ් එකක කියලා. මේත් එකම ටත්සුමාකිට කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එකකින් කතා කරන අය ටත්සුමාකිට කොමර්ෂල් එකක රංගපාන්න එන්න කියලා කියනවා. ඉතින් ඇත්තටම මේ කොමර්ෂල් එකේ පරමාර්ථය තමයි අලුත් වීරයෝ මේ සංගමයට බඳව ගන්න එක. මොකද පහුගිය ටිකේ වුණ දේවල් එක වීරයෝ ගොඩක් මේ සංගමය අතෑරලා දාලා ගිහින් ඉවරයි. ඉතින් මේ දවස්වල ජනප්‍රිය මාර්තුකාව වෙන ටත්සුමාකිව දාලා ඇඩ් එකක් හදලා තව අලුත් වීරයන්ව මේ සංගමයට බඳව ගන්න එක තමයි මුන්ගේ අලුත්ම ටාගට් එක. මේ විදිහට ටත්සුමාකි මේ ඇඩ් එකට රංගපානවා. හැබැයි ප්‍රොඩක්ෂන් වලදී තනි කරම AI තාක්ෂණයෙන් මේ කොමර්ෂල් එක වෙනස් කරලා ටත්සුමාකිව ගොඩක් කියුට් කෙල්ලෙක් විදිහට තමයි ටීවී එකේ පෙන්වන්නේ. ඉතින් මේ ටීවී කොමර්ෂල් එක විකාශය වුණාට පස්සේ ටත්සුමාකිට හොඳටම මලපයින්නවා. ඒකේ කොමර්ෂල් එක හදපු ස්ටුඩියෝ එක කතා කරලා උන්ගේ ඔළුව කන්න හදනවා. මේ අතරතුර ෆුබුකි මෙතනට ඇවිත් කියනවා අක්කේ මං ඔයාගේ දැන්වීම දැක්කා. ඒක නම් හරිම කියුට් කියලා. මේකට මල පැනපු ටත්සුමාකි උන් හිටපු රූම් එකේ වහලේ පුපුරවල දාන විදිහත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට රිවීල් වෙනවා මේ දැන්වීම ප්‍රොඩියුස් කරලා තියෙන්නේ අමයි මස් විසින් කියලා. ඒ වගේම මේ ටත්සුමාකිගේ සුපර් කියුට් ඇඩ්වර්ටයිස්මන්ට් එක සුපිරියටම ජපානය ඇතුලේ වෛරල් වෙනවා. ඒ දැන්වීමේ වැඩිපුරම තියෙන ටත්සුමාගේ හරිම සෙක්සි විදිහට වීරයන්ගේ සංගමයට බැඳෙන්න කියලා ප්‍රේක්ෂකයන්ට කරන ඉල්ලීම. හොඳම සීන් එක තමයි මේ ඇඩ් එක දකින්න සයිටම බිබී හිටපු වතුර එකක් ඉස්මෝල්ල ගින් ඒක එළියට දාන ෆන් පැනල් එකකුත් අපිට මංගා එකෙන් බලා ගන්න පුළුවන් වීම. ඊළඟට වෙනවා ටයිගර් මට්ටමේ රාක්ෂය ටිකක් වුණ ෆෝරස්ට් ෆොක්ස් කියලා ගස් හාදියෝ ටිකක් වයි සිටි එකට පහර දෙන්න එන සීන් එක. ඒ වගේ මේක ෆොක්ස් කෙනෙක් කියනවා අපි මේ ලෝකේ මිනිස්සු කියන જાතිය නැති කරලා දාලා කොළපාට හරිත වනාන්තරයක් කරනවා කියලා.
ඒ වගේම මුංග නවත්තන්න C ක්ලාස් වගේ අඩු මට්ටමේ හීරෝස්ලා ගොඩක් ඇවිල්ලා හිටියා තුන් එකෙක්ටවත් මේ ගස් ආදේවක සටන් කරන්න බැරි වෙනවා. ඒ වගේම තමුන්ගේ නායකයා වෙන මකර මට්ටමේ තරජනයක් වන ගස් රාශියකුත් මෙතනට එනවා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ලොකු පිපිරීමක් එක ජේනොස් මෙතනට එන විදිය. ඒ වගේම පොර කියනවා මාස්ටර් සයිටෝ මට ආයෙත් අවස්ථාවක් දුන්නා. එයා එක සටන් කරන්න. ඒ නිසා මට උඹව පුළුවන් තරම් ඉක්මනින් ඉවරයක් කරන්න වෙනවා. ඩොක්ටර් කුසේනෝ කිව්වා හරි මගේ අලුත් ශරීරයත් එක්ක මට දැන් මකර මට්ටමේ රාක්ෂයෙක් වුණත් තනියම පරද්දන්න පුළුවන් කියලා. ඊළඟට පේනවා ජේනොස් ඇත්තටම රාක්ෂයව පරද්දලා සයිටමා එක සටනකට ඇවිත් තියෙන විදිය. පේන විදියට නම් පොර හරිම සීරියස් වෙලා වගේ. කොහොම හරි සයිටමා අහනවා මේ ඉන්න තැන හොඳයිද කියලා. ජේනොස් කියනවා ඔව් එතන හොඳයි කියලා. ඊළඟට පේනවා ජේනොස් ලයිට්නින් කෝ කියලා පවර් සෝස් එකකින් උගේ ශරීරය බල ගන්නවන විදිය. ඒ වගේම මේ බලය පණ ගන්නවත් දියාපු ලොකු එළිය නිසා සයිටමා S2ම වහගෙන තමයි ඉන්නේ. ඉතින් මෙතනදී ජේනොස් විදුලි වේගෙන් සයිටමා දිහාට ඇවිත් පොරට පහර දෙන්න සූදානම් වෙනවත් එක්කම ජේනොස් දකිනවා සයිටමා S2 වහගෙන ඉන්නේ කියලා. ඉතින් ජේනොස් උගේ පංචක සයිටමාට වැදෙන්න නොදී උගේ මූණ ළඟටම තියලා නවත්ත ගන්නවා. ඒ වගේම මේ ප්‍රහාරයේ ඉම්පැක්ට් එක නිසා සයිටමාගේ පිටිපස්සේ තිබ්බ හැමදේම විනාශ වෙලා යනවා. හරියට නිකන් සීසන් 1 එකේදී සයිටමා ජේනොස්ට ගහද්දි උන දේ වගේ. සයිටමා අහනවා ඒ මොකද ඔයා නැවතුනේ කියලා. ජේනොස් කියනවා මං අදහස වෙනස් කරගත්තා. මේකෙන් වෙන්නේ මාස්ටර්ගේ ඇඳුම් කිලිටි වෙන එක විතරයි. මාස්ටර්ට හිතෙන්නේ නැද්ද මම ටිකක් හරි ශක්තිමත් වෙලා කියලා. සයිටමා කියනවා ඒක නම් මම දන්නේ නැහැ කියලා. ජේනොස් කියනවා මම කොච්චර කොටස් වෙනස් කරගත්තත් මට ඕන ශක්තිය ලබා ගන්න බැරි වෙයි වගේ කියලා. සයිටමා ජේනොස් ටිකක් දිරිමත් කරන්න හිතාගෙන කියනවා ඔයා පහර දෙද්දි ඔයාව ගොඩක් දිලිසුණා. ඉතින් ඔයා ශක්තිමත් නැති වුණත් ඔයාගේ දීප්තිය ගොඩක් වැඩි වෙලා කියලා. ඊට පස්සේ සයිටමා හිතනවා මගුලයි මට මෙතනින් එහාට කියන්න කිසිම දෙයක් හිතා ගන්න බෑනේ කියලා. ජේනොස් කියනවා ඔයා මට පැවරුමක් දුන්නා. ඒ තමයි S ක්ලාස් වීරයන්ගේ හොඳම 10 දෙනා අතරට යන්න කියලා. ඒත් මට දැනෙන්නේ මම මෙතන හිර වෙලා කියලා. ළඟදිම නියෝ හීරෝස් කියලා අලුත් වීරයන්ගේ සංගමයක් ආරම්භ වෙයි. මං හිතන් ඉන්නේ ඒ සංගමයට ඇතුල් වෙන්න කියලා. සයිටමා කියනවා හොඳයි සුබ පැතුම් එහෙනම් කියලා. ජේනොස් අහනවා එයාලා බලගත් වීරයෝ ගැන අපෙන් විස්තර ඉල්ලනවා. මාස්ටර් සයිටමා වීරයන්ගේ සංගමයට එච්චරම බැඳිලා නැත්තම් මාත් එක්ක නියෝ හීරෝස් සංගමයට බැඳුණා නම් නරකද කියලා. සයිටමා කියනවා ඕන නෑ මම මේකට වැඩි මහන්සි වෙන්න කැමති නැහැ කියලා. ජේනොස් කියනවා තේරුණා එහෙනම් මාත් ඒක කරන්නේ නැහැ කියලා. ඊළඟට පෙන්වනවා පැපිලියන් 800 කියලා C ක්ලාස් හීරෝ කෙනෙක් හයිවේ එකක ඉන්න සීන් එක. ඒ වගේම HQ එකේ ඉන්න ඉහළ නිලධාරියෙක් පොරට කතා කරලා අහනවා ඔයා ලෑස්තිද කියලා. පැපිලියන් කාර්යය කියනවා කට වහගෙන ඕකව රිලීස් කරලා දානවා කියලා. ඒත් එකම පෙන්වනවා එතන හිටපු ට්‍රක් එකකින් එළියට එන බල්ලෙක් වගේ රාක්ෂයෙක්ව. ඇත්තටම කිව්වොත් මේක වීරයන්ගේ සංගමයේ සල්ලි හම්බ කරන්න කරන අලුත්ම ගේම් එකක්. ඒ තමයි වීරයන්ගේ සූදුව. මෙතනදී ගොඩක් සල්ලිකාර මිනිස්සු වීරයන් සහ යක්ෂයන්ට ඔට්ටු අල්ලලා ලයිව් කැමරා වලින් මේක බලන් ඉන්නවා. ඒ වගේම අපිට රිවීල් වෙනවා මේ පැපිලියොන් කියන්නේ ඇත්තටම B ක්ලාස් හීරෝ කෙනෙක් කියලා. ඒත් පොර ඇත්තටම C ක්ලාස් හීරෝ කෙනෙක් වගේ පෙනී ඉන්නේ අර ඉහළ නිලධාරියාගේ කීමට. This is business නේද? ඊළඟට පෙන්වනවා අර පැපිලියන් කාර්යය. ඒ යක්ෂයාට පහර දෙන්න එන විදිය. හැබැයි හිතුවට වඩා යක්ෂයා පවර්ෆුල්. ඌ අර හීරෝට උඩින් විසිකෙන්න පාරක් ගහනවා. ඒ වගේම මෙතනදී අපිට රිවීල් වෙනවා මේ හීරෝ මේ සූදු සෙල්ලමට ඇවිත් තියෙන කැමැත්තෙන් නෙමෙයි කියලා. පැපිලියන් කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට උදව් කරන්න හිතාගෙන සංගමයට බැඳිච්ච හොඳ මිනිස්සෙක්. ඒත් පොරගේ අම්මට ගොඩක් අසනීප නිසා වීරයන්ගේ සංගමයෙන් තමයි අම්මගේ ප්‍රතිකාරවලට මුදල් යොදවලා තියෙන්නේ. ඉතින් අම්මගේ ප්‍රතිකාර දිගටම කෙරෙන්න ඕන නම් මේ සූදුවට ඇතුල් වෙන්න කියලා බ්ලැක්මේල් කරලා තමයි අර ඉහළ නිලධාරියා මුව මේක අස්සට ඇදලා අරන් තින්නේ. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් අර යක්ෂයා මේ හීරෝට දොඹෙන් යන්න ගුටි දෙන විදිය. ඉතින් පොර හිතනවා මේ යක්ෂයා ශක්තිමත් වුණත් නැතත් මට මෙතනදී පරදින්න බෑ. මම පෙරදුනොත් මාව අස් කරලා දායි. එහෙම වුණොත් මට මගේ අම්මව බේර ගන්න බැරි වෙනවා. මට මූට මුහුණ දෙන්න වෙනවා. හරියට මූමෙන් රයිඩර් අර ඩීප් සී කින්ග්ට මුහුණ දුන්නා වගේ කියලා. මෙතනදී අපිට රිවීල් වෙනවා මේ හීරෝ මූමන් රයිඩර්ව ආදර්ශයට අරන් හීරෝ කෙනෙක් වෙච්ච සාමාන්‍ය මිනිස්සෙක් කියලා. ඒ කොහොම වුණත් යක්ෂයා පැපිලියන්ට වඩා හුඟක් පවර්ෆුල්. ඒ නිසා පොරට කොහෙත්ම මේ සටන දිනන්න බෑ. ඒ වගේම පොර මැරෙන්න ලං වෙන්න තරම් තුවාල වෙලා තමයි ඉන්නේ. මේ නිසා පොර HQ එකට කතා කරලා කියනවා මට මේ සටන දිනන්න බැරි වෙයි වගේ. ඉතින් මම මැරුණම මගේ අම්මට කියන්න මම වීරයන්ගේ සංගමයෙන් අයින් වෙලා රස්සාවක් කරන්න දුර තැනකට ගියා කියලා. ඊට පස්සේ පොර මැරෙනවා කියලා දැන තර යක්ෂයාට පහර දෙන්න යනවා. රක්ෂත් හීරෝ මරන්න බලාගෙන පහර දෙන්න හදද්දිම සයිටමා ඇවිත් ඌට කෑලි විසික් වෙන්න ගහලා අහනවා කවුද මේ බල්ලව පාර මැද්දේ ලිහලා දැම්මේ කියලා. මේක බලන් ඉඳපු ඔට්ටු දාපු සෙට් එක දැන් හොඳටම කේන්තියෙන් ඉන්නේ. සයිටමා පැපිලියොන්ගෙන් අහනවා මචං ඔබේ මූණට නම් හොඳටම කෙලවෙලා වගේ නේද කියලා. ඒත් එක්ක මෙතනට ආපු ඉහළ නිලධාරියා අහනවා කවුද ඔයාලට මෙතනට එන්න කිව්වේ? ඔයාලා අනවශ්‍ය දේවල් වලට අත දානවා වැඩි කියලා. සයිටමා අහනවා ඇයි යකෝ රාක්ෂයක මරපු නිසා දුව අපිට බනින්නේ කියලා. එතකොට මෙතනට චයිල්ඩ් එම්පරර් ඇවිල්ලා අහනවා ඔයාට කේන්ති ගිහින් තියෙන ඔයාගේ සූදු සෙල්ලම වැරදුන නිසාද කියලා.
බය වෙච්ච නිලධාරියා කියනවා මොකක් ගැනද ඔයා කතා කරන්නේ? මට නම් කිසිම අදහසක් නැහැ. මට පොඩි වැඩක් තියෙනවා. මං ගිහින් එන්නම් කියලා. ඊට පස්සේ පොර ආන්දා වගේ හිමීට එතනින් ලිස්සලා යනවා. ඊට පස්සේ චයිල්ඩ් එම්පරර් සයිටමාටයි ජීනොස්ටයි පේනවා මේ වීරයන්ගේ සූදුවටම කියලා හදපු වෙබ්සයිට් එකක්. මේකෙදි ගොඩක්කුන් සයිටමා පරාද වෙයි කියලා ඔට්ටු අල්ලලා තියෙනවා. දැක්ක සයිටමා කියනවා මොන මකුලක්ද මේ මුන් මට සලකන්නේ ජරාවක් වගේ කියලා. ඊළඟට පෙන්නනවා සිහිය නැතුව හිටපු පැපිලියන්ව බයිසිකලේ දාගෙන හොස්පිටල් අරන් යන මුමෙන් රයිඩර්ව. මුමෙන් රයිඩර් කියනවා ඔයා ඇහැරුණාද? බය වෙන්න එපා. අපි දැනටමත් හොස්පිටල් එක ළඟ ඉන්නේ. මං ඔයාගේ සටන ලයිව් ස්ට්‍රීම් එකෙන් බලාගෙන හිටියේ. හොඳ සටනක්. ඔයා ඇත්තටම ශක්තිමත්. යක්ෂයා කොච්චර ශක්තිමත් වුණත් ඔයා උඩ විරුද්ධව නැගී සිටියා. මට ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි කියලා. ඉතින් මෙතනින් අපිට හිතා ගන්න පුළුවන් වීරයෝ කියලා කියාගත්ත ආත්මාර්ථකාමීන්ට වඩා ඇත්තටම කිසිම දෙයක් බලාපොරොත්තු නොවි මිනිස්සුන්ට උදව් කරන මුමෙන් රයිඩර් සහ සයිටමා වගේ අය තමයි නියම වීරයෝ කියලා. මේ අතර අර වෙබ්සයිට් එකේ තිබ්බ දේ ගැන මතක් කර කර නිදා ගන්නවත් බැරුව ඉන්න සයිටමාව අපිට පෙන්නනවා. ඒත් එක්කම වෙබ්සයිට් එකේ ඇක්ටිව් වුණ ඕඩ්ස් ටිකක් නිසා රාක්ෂයෙක් ඉන්නවා කියලා දැනගත්ත සයිටමා ජේනොස්වත් අරගෙන ඉක්මනට ඒ රාක්ෂයා පරද්දන්න යනවා. මේ අතර රාක්ෂයා පෙනිපෙනී ඉද්දි එතන හිටිය ගෑනු කෙනෙක්ගේ පර්ස් එකක් ෆෝමියුලා කාර් එකකින් ආපු හොරෙක් හොරකම් කරන් යන්න හදන නිසා යක්ෂයාව පරද්දනවද හොරාවල්ලනවද කියලා හිතා ගන්න බැරුව සයිටමා අතරමං වෙනවා. කොහමද සයිටමා රාක්ෂයාව අතහැරලා අර හොරාව අල්ලගෙන ඇස්වල කඳුළුත් පුරවන් කියනවා ඔයාට උදව් කරන්න ලැබීම සතුටක් කියලා. මේ අතර ජේනොස් කියනවා ටට්සුමාකි රාක්ෂයාව පරද්දලා වගේ කියලා. අර පර්ස් එකේ අයිතිකාරය කියනවා ඔයාට ගොඩක් ස්තුතියි. මේකේ තිබ්බේ මගේ දෙමව්පියන්ට අයිති බඩු ටිකක් කියලා. ඒ අතර මිනිසුත් කියන කොච්චර හොඳ මිනිස්සෙක්ද එයා අඬනවා කියලා. ඒත් එක්කම අර ගෑනු කෙනා මෙන්න ඔයා කරපු උදව්වට මගෙන් තෑග්ගක් කියලා අර බෑග් එකෙන් දියමන්ති මුද්දක් අරන් සයිටමාට දෙනවා. පොර ටිකක් ෂොක් වෙලා හිටියත් මං ඒක කළේ සල්ලි වලට නෙමෙයි කියලා ඒ මුද්ද ආයෙත් ඒ ගෑනු කෙනාටම දෙනවා. ඉතින් ගයිස් ඔතනින් තමයි මං අද පාර්ට් එක ඉවර කරන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් subscribe කරලා bell icon එක click කරලා like button එකටත් පයින් පාරක් ගාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. So goodbye guys until the next time. Good night, girl. I'll see you tomorrow.